ආයුබෝවන් දුවේ පුතේ. 9 වසර ඔයාලටත් අප YouTube channel මගින් පාඩම් මාලාවක් ගෙනීමට සූදානම්. තාමත් ඔයාලා අපේ YouTube channel subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපේ channel subscribe කරන්න. දෙවන වාරයට අදාළ ජීවීන්ගේ සංධාරණය හා චලනය කියන පාඩම අපි අධ්‍යයනය කරමු. මේ යටතේ ශාක චලන හා සංධාරණය කියන කොටස මේ වීඩියෝවේ පැහැදිලි වෙනවා. අප ජීවත් වන අවට පරිසරයේ වඩාත්ම දියුණු ජීවීන් සංවිධාන මට්ටමක් තමයි ශාක කියලා කියන්නේ. සතුන්ට වගේම ශාකවලටද සංධාරණ හා චලන හැකියාවන් තියෙනවා. ශාකවල සංධාරණය. සංධාරණය කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට සරලවම කිව්වොත් ශක්තිමත් බව. ඍජුව පැවතීමට ඇති හැකියාව. ඒ අනුව අපි එදිනදා ජීවිතයේදී ශාක ප්‍රධාන වර්ග 3කට බෙදනවා. ගස් හෙවත් වෘක්ෂ. මේවා ජලයේ තිබුණත් නොතිබුණත් ඍජුව පවතිනවා. පඳුරු. එක ළඟින් පිහිටි ශාක කිහිපයක් එකතු වෙලා තම සංධාරණය ලබා ගන්නවා. වැල්. මේවල සංධාරණ හැකියාව ඉතාමත් අඩුයි. ඒ නිසා පුතේ මේවා ආධාරක මත එතිලා වැඩෙනවා. සංධාරණ හැකියාව මත පුතේ ශාක ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා. 1. කාෂ්ඨීය ශාක. දෙවැනි ආකාරය අකාෂ්ඨීය ශාක. කාෂ්ඨීය ශාක. මේ ශාකවල කඳ තුල අරටුව නමින් හඳුන්වන පහළ රූපේ පේනවා ඔයාලට තද පැහැයෙන් යුක්ත කලාපයක් තියෙනවා. මේ කලාපයේ සෛලවල සෙලියුලෝස් ලිග්නීන් කියන රසායනික සංඝටක ඉතා ඝනව තදින් ඇසිරිලා තියෙනවා. ඒ හින්දා ශාකවලට දැඩි බවක් ඍජු බවක් ලැබිලා තියෙනවා. ජලය තිබුණත් ජලය නොතිබුණත් පොළොව මත මේ ශාක ඍජුව පවතිනවා. දැන් පුතේ ඔයාලට මේ රූප සටහන් දෙකෙන් පේනවා වතුර තියෙන පරිසරයක තියෙන ශාකෙකුත් වතුර නැති නියම් පරිසරයක තියෙන ශාකෙකුත්. වතුර නැති වුණත් මේ පරිසරයේ තියෙන ශාකය ඍජුව පොළොව මත ශක්තිමත්ව රැඳිලා තියෙනවා. මේ වගේ ශාකවලට උදාහරණ විදියට අපිට කොස්, පොල්, හොර, බුරුත, කොට්ටන් වගේ ශාක සලකන්න පුළුවන්. දැන් බලමු පුතේ අකාෂ්ඨීය ශාක කියන්නේ මොනවද? ඔයාලට ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ පෙන්වුවා වගේ තද පැහැති අරටුවක් කියන කලාපයක් නොමැති ශාක තමයි අපි කියන්නේ අකාෂ්ඨීය ශාක කියලා. එදිනදා ජීවිතයේදී පොදුවේ අපි මේවා පැලෑටි, පඳුරු, වැල් වර්ගයේ ශාක කියලා හඳුන්වනවා. පුතේ මෙවැනි ශාකවල සංධාරණය තීරණය වෙන්නේ ඒක තුල තියෙන ජල ප්‍රතිශතය මතයි. වතුර ප්‍රමාණය අඩු වුණ ගාම මේ ශාක මැලවිලා පහළට වැටෙනවා. උදාහරණ විදියට කුඩලු, වට්ටක්කා, වැල් දොඩම් වගේ ශාකත් කාෂ්ඨී අර මං ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්නේ ඒ ශාකවල දලු කොටසුත් අපිට හඳුන්වන්න පුළුවන්. ශාක චලන. පුතේ ඔයාලා චූටි කාලේ ඉගෙනගෙන තියෙනවා ශාකවලට චලනය කරන්න පුළුවන් වුණාට සත්තුන්ට වගේ තැනකින් තැනකට සංචරණය කරන්න බැහැ කියලා. මේ ශාකවල චලන ඇති වෙන්නේ පරිසරයේ සිද්ධ වෙන උත්තේජයකට ප්‍රතිචාරයක් විදියට. ඒ කියන්නේ සූර්යාලෝකයේ සිද්ධ වෙන වෙනස් වීමක්, එහෙම නැත්නම් ජලයේ වෙනස් වීමක්, ස්පර්ශයක්, ඒ වගේ උත්තේජයකට එයා දක්වන ප්‍රතිචාරයක් විදියට. මේක ප්‍රධාන ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි ශාකයේ වර්ධනයක් විදියට, එහෙම නැත්නම් සෛලවල සිදුවන විශාලත්වයේ වෙනසක්, ශූන්‍යතාවයේ වෙනසක් විදියට. ප්‍රධාන ශාක චලන ආකාර දෙකක් තියෙනවා. ආවර්තීය චලන, සන්නමන චලන. අපි බලමු ඒවා කොහොමද වෙන්නේ කියලා. ආවර්තීය චලන. මේ පරිසරයේ සිද්ධ වෙන උත්තේජයත් එක්ක ඍජු සම්බන්ධතාවයකින් තීරණය කරපු දිශාවකට ඇතිවෙන චලනයක්. මේ චලනය සිද්ධ වෙන්නේ පුතේ ශාකයේ සිද්ධ වෙන නැවත නැවත වර්ධනයක ප්‍රතිඵලයක් විදියටයි. ශාකේ වැඩෙනවා, වැවෙනවා. ඒ උත්තේජය පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීමත් එක්ක ශාකයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. මේ
උත්තේජයේ දිශාවයි ශාකයේ වැඩෙන දිශාවයි අතර ඇති සම්බන්ධය අනුව ආවර්තීය චලන වර්ග දෙකකට බෙදනවා. එක ධන ආවර්තීය චලන උත්තේජයේ ඇතිවන දිශාවටම සිදුවන චලන. ඍණ ආවර්තීය චලන උත්තේජයේ ලැබෙන දිශාවට ප්‍රතිවිරුද්ධව සිදුවන චලන. දැන් පුතේ අපි බලමු ආවර්තී චලන වලට උදාහරණ. ගුරුත්වය කියන්න පුතේ පොළව. පොළව පැත්තට තමයි හැමතිස්සෙම ශාකේ මුල වැවෙන්නේ. ඒ හින්දා මුල මොනවද? ධන ගුරුත්වාර්ථී චලනයක් දක්වනවා. ශාක කඳ හැමතිස්සෙම පොළවට ප්‍රතිවිරුද්ධවයි වැඩෙන්නේ. ඒ හින්දා ශාක කඳ ඍණ ගුරුත්වාර්ථී චලනයක් දක්වනවා. සූර්යාලෝකය. ආලෝකයේ පැත්තට තමයි ශාක කඳ වැඩෙන්නේ. ස්වභාවිකව අපිට පොල් ගස්වල මේක හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් ශාක කඳ ධන ප්‍රභාවර්තී චලනයක් දක්වනවා. ශාක මුල දක්වන්නේ ඍණ ප්‍රභාවර්තී චලනයක්. පුතේ ඔයාලා ගඟක් අයිනට ගියා නම් දැකලා ඇති ගස්වල මුල් ගඟ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ශාක මුල් ජලය දිශාවට වැඩෙන්නේ. එහෙනම් ශාක මුල් මොනවද? ධන ජලාවර්තී චලන දක්වනවා. කවදාක්වත් ශාක කඳ නම් ජලයේ පැත්තට වැඩෙන්නේ නැහැ. ඒ හින්දා ඒක ඍණ ජලාවර්තී චලන දක්වනවා. අටවසරේදී ඔයාලා මලේ කොටස් ඉගෙනගෙන තියෙනවා. පරාගණය මගින් කෘමියෙක් හරි සුළඟ මගින් හරි ජලය මගින් හරි අරන් එන පරාගයක් ජායාංගයේ උඩ කලංකය මත වැටුණට පස්සේ ඒක වර්ධනය වෙලා ඩිම්බකෝෂයේ ඩිම්බයක් කරා පැමිණෙන්නේ මේ ඩිම්බකෝෂය තුල තියෙන රසායනික ද්‍රව්‍යවලට සිදුවන ආකර්ෂණයක් විදියට. ඒ හින්දා මේක ධන රසායනාවර්තී කියලා හඳුන්වනවා. වැල් දොඩම් කරවිල වගේ වැලක් ඔයාලා බැලුවොත් ඒකේ පහුරු අර රූපේ පේන ඔයාලට කම්බියේ පැටලිලා තියෙනවා. ඒ පහුරු ස්පර්ශවන පෘෂ්ඨය හා සමග එතෙනවා. එහෙනම් මේක මොනවද? ධන ස්පර්ශාවර්තී චලනයක් වෙනවා. දැන් පුතේ අපි මේ පුංචි ක්‍රියාකාරකම මගින් ආවර්තී චලන කොහොමද වෙන්නේ කියලා බලමු. සමාන පෝච්චි දෙකක එක සමාන මුම් පැලෑටි දෙකක් සිටව ගන්න. එක පැලෑටියක් සිරස්වත් අනිත් පැලෑටිය රූපේ පේනවා වගේ තිරස්වත් තියන්න. සතියක් විතර මේ පැලෑටි දෙක වැඩෙන්නට හරින්න. ඊට පස්සේ අපි නිරීක්ෂණය කරපුවාම පුතේ අපිට පේනවා සිරස්ව තිබ්බ පැලෑටිය කඳ කෙලින් ඉහළටත් මුල පහළටත් සුපුරුදු විදියටම වැඩිලා තියෙනවා. නමුත් තිරස්ව තිබ්බ පැලෑටියේ ශාක කඳ නැමිලා සිරස්ව ඉහළටත් ශාක මුල නැමිලා සිරස්ව පහළටත් වර්ධනය වෙලා තියෙනවා. පුතේ අපිට මේකෙන් නිගමනය කරන්න පුළුවන් ශාක කඳ පොළව හෙවත් ගුරුත්වයට විරුද්ධවයි වර්ධනය වෙන්නේ. එහෙනම් මේක ඍණ ගුරුත්වාර්ථී චලනයක් පෙන්නනවා. නමුත් ශාක මුල පොළව දෙසටයි වැඩෙන්නේ. ඒ හින්දා ශාක මුල මොනවද? ධන ගුරුත්වාර්ථී චලනයක් දක්වනවා. සන්නමන චලන. මේ චලනවල විශේෂත්වය තමයි මේ චලනවල දිශාව එයාලා මුලදිම තීරණය කරලායි තියෙන්නේ. උත්තේජයේ මොන දිශාවකින් ආවත් කමක් නැහැ. එයාලා පෙන්වන්නේ සුපුරුදු චලනයම තමයි. උදාහරණයක් විදියට අපි කිව්වොත් නිදිකුඹ පැලෑටියක් අරගෙන අපි කොයි දිශාවෙන් ස්පර්ශ කළත් එයා ඇකිලෙන්නේ එකම විදිහටයි. දැන් පුතේ අපි බලමු සන්නමන චලන ආකාර මොනවද කියලා. පළවෙනි ආකාරය නිද්‍රා සන්නමන චලන. රාත්‍රී කාලයේදී කතුරුමුරුංගා සියඹල නිදිකුඹ වගේ ශාකවල පත්‍ර ඇකිලෙනවා ඔයාලා දැකලා තියෙනව නේද? ඒක හැම තිස්සෙම සිද්ධ වෙන්නේ එකම දිශාවකටයි. ස්පර්ශ සන්නමන චලන. නිදිකුඹ ශාකයේ පත්‍ර ස්පර්ශ කරද්දී ඒවා ඇකිලෙනවා ඔයාලා දැකලා ඇති. අපි මේකට කියනවා ස්පර්ශ සන්නමන චලන කියලා. කම්පා සන්නමන චලන.
අපි නිදුකුම්බ පැලෑටියක් ගාව හයියෙන් අඩිය තිබ්බොත් නිදුකුම්බ පැලෑටිය ඇකිලෙනවා නේද? අපි මේකට කියනවා කම්පා සන්නමන චලන කියලා. මේවයි පැලෑටි වල ආරක්ෂක කෘත්‍යයක් විදියටත් සලකන්න පුළුවන්. සූර්යකාන්ත මලක් සූර්යාලෝකයේ වැටෙන දිශාවට අනුව හැරෙනවා නේද? එතකොට මේ පුෂ්පය අපි කියනවා ප්‍රභා සන්නමන චලනයක් දක්වනවා කියලා. පුතේ දැන් අපි බලමු කොහොමද නිදුකුම්බ පත්‍රයක සන්නමන චලන ඇති වෙන්නේ කියලා. නිදුකුම්බ පත්‍රයක හරි චූටි පත්‍රිකාවක කෙරවලේ හරි අපි හොඳට බැලුවොත් පොඩි ඉදිමුම් ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා උපදානය කියලා. මේ නිදුකුම්බ ශාකය ස්පර්ශ කරපුවාම හරි රාත්‍රී කාලයේදී හරි කම්පනයක් සිදු වුණාම හරි මේ ශාකය උපදානය කියන ප්‍රදේශයෙන් ජලය ඉක්මනින් ඉවත් කිරීම සිදු කරනවා. එතකොට ඒ ප්‍රදේශයේ සෛල හැකිලෙනවා. පත්‍රිකා ශාක පත්‍රය එල්ලි පහළට වැටෙනවා. මෙන්න මේක අපි කියනවා නිදුකුම්බ ශාකය හැකිලෙනවා කියලා. ස්ථානීය සංරක්ෂණය. ගිනිකඳු පිපිරීම් නායයන් වගේ ස්වභාවික හේතු හින්දා හරි වනාන්තර විනාශ කිරීම වගේ මිනිස් ක්‍රියාකාරකම් හින්දා හරි අපේ පරිසරයේ ශාක හා සතුන් මේ ලෝකයෙන් තුරන් වෙලා යන්න පුළුවන්. ඒ හින්දා ඒ ජීවී විශේෂ ආරක්ෂා කරගෙන අනාගත පරම්පරාවට ඉතිරි කිරීම තමයි අපි කියන්නේ පුතේ සංරක්ෂණය කියලා. ස්ථානීය සංරක්ෂණය. ජීවීන් ඔවුන් ජීවත් වෙන පරිසරයේම එයාලා වැඩෙන පරිසරයේම ආරක්ෂා කර ගැනීම තමයි ස්ථානීය සංරක්ෂණය කියන්නේ. ශාක සංරක්ෂණය සඳහා වඩාත්ම වැදගත් වෙන්නේ මෙන්න මේ ක්‍රමයයි. මොකද ශාකවලට සංචරණය කරන්න බෑ. ශාකවල වර්ධනයට සුදුසු උෂ්ණත්වය, තෙතමනය, වාතාශ්‍රය කියන සියලුම දේවල් මේ පරිසරයේම තමා තියෙන්නේ. ඒ හින්දා ඔවුන් වැඩෙන පරිසරයේම ආරක්ෂා කිරීම ශාකවලට වඩාත් හිතකරයි. ශාක චලනය හා සන්ධාරණය කියන කොටස මෙතනින් අවසానයි. සත්ව චලනය හා සන්ධාරණය කියන කොටසෙන් නැවතත් මම ඕගොල්ලෝ වෙතට එන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.